ජේසුපීටයි අපිට අද ලස්සන අලුත් දවසක් යේසුස් වහන්සේ අපිට දුන්නා. ඒ නිසා යේසුස් වහන්සේට අනික් වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේක බලන මේක අහන සෑම කෙනෙක්ම යේසුස් වහන්සේ ආශිර්වාද කරනවා. ඉතින් මම ඊයේ කතා කරා විශ්වාස කිරීම අපිට වැදගත් නෑ. යක්ෂයත් අපි ඒක විශ්වාස කරනවා. යේසුස් වහන්සේ දෙවි කෙනෙක් ඉන්නවා. මේ යේසුස් වහන්සේ කියලා යක්ෂයත් විශ්වාස කරනවා කියලා මම බයිබල් පදයෙන් පෙන්නුවා. ඉතින් මෙතන අපිට ඕනේ මේ ඇදහිල්ල. මේ ඇදහිල්ල තමයි අපි වෙනස් කරන්නේ. මේ ඇදහිල්ල තමයි අපිට ස්වර්ග රාජ්‍යයට ගෙනියනකම් මේ ඇදහිල්ල තමයි අපි තුල තියෙන්න ඕනේ. මොකද අපි කිසි දෙයක් කරාට වැඩක් නැහැ බයිබලයට අනුව ඇදහිල්ල නැත්තම්. බලන්න අබ්‍රහම් ඉඳගෙන අබ්‍රහම්ගේ ඉඳන් මෝසෙත් දාවිද් එතකොට යේසුවා මේ හැම කෙනෙක්ම ඇදහිල්ලෙන් ජයග්‍රහණය කරපු කට්ටිය. හැබැයි ඒ වගේ අලුත් ජීවිසමට ආවම යේසුස් වහන්සේ ගාමට ලෙඩ සුව කරගන්න එන කට්ටියට යේසුස් වහන්සේ කියනවා උඹගේ ඇදහිල්ල උඹව සුව කරා. වෙන කිසි දෙයක් කියන්නේ නැහැ. කියන්නේ ඇදහිල්ල උඹව සුව කරා. ඒක මවකට කියනවා ඔබගේ ඇදහිල්ල ඔබගේ දරුවා සුව කරා. එතකොට අපිට සුවය හැමදේම ලැබෙන්නේ මේ ඇදහිල්ල අපි තුල තියෙනවා නම්. ඇදහිල්ල කියන්නේ බලාපොරොත්තුව. ඒ කියන්නේ අපි දෙයක් බලාපොරොත්තු වෙන් ඇදහිල්ලෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ ඇදහිල්ල බයිබලයේ සම්පූර්ණ වෙන්න මේ ඇදහිල්ලෙන් අපි ක්‍රියා කරන්න ඕනේ. මේ ඇදහිල්ලට අයිති වෙනවා ගොඩක් දේවල්. ඒක මම හෙට දවසෙන් අපි කතා කරන්නම් කොහොමද මේ ඇදහිල්ල අපි ආරක්ෂා කරගන්නේ, කොහොමද අලුත් වැඩියා කරගන්නේ කියන එක. හැමදේම දැන් අපි මේක දවසෙන් දවස කොහොමද මේ ඇදහිල්ල වර්ධනය කරගන්නේ ඒක බයිබලයේ තියෙනවා. මම ඒක කියලා දෙන්නම්. ඔයාලා බලන්න හේබ්‍රු 11 වෙනි පරිච්ඡේදයේ 21 ඉඳන් 33ට කියවලා බලන්න. ඇදහිල්ලෙන් ජයගත්තු කට්ටිය එතන පවුල්තුමා විසින් ලියලා තියෙනවා. ඉතින් ඇදහිල්ල තමයි අපේ ජීවිතේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. මේ ඇදහිල්ල තමයි වැදගත් වෙන්නේ. ඉතින් මේ ඇදහිල්ලෙන් තමයි අපිට මේ සියල්ල කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් යේසුස් වහන්සේ ඇවිල්ලා අපිට පෙන්වුවේ යේසුස් වහන්සේ ඇදහිල්ලෙන් ඒ සියල්ල වෙනස් කරා. එහෙනම් සියලු දෙනාටම ජේසු පිහිටයි. හෙට දවසේ නැවත බයිබල් පදයකින් අපි හමු වෙමු. සියලුම සහෝදරයන්ට සියලුම දේවයන් වහන්සේගේ ආශිර්වාදය යේසුස් වහන්සේ කරුණාව තියන්න ඕනේ. හෙට දවස සියලුම කෙනාව ආරක්ෂා කරලා හෙට දවස යේසුස් වහන්සේ ඇදහිල්ල වර්ධනය කරලා සෑම සහෝදරයෙක්ම මේක බලන ගෙනියන්න කියලා මම ඉල්ලා සිටිනවා. ජේසු පිහිටයි.